අද අපි හදන්නේ ගෙදරම ලේසියෙන් හදන්න පුළුවන් චිකන් ෂවර්මා එකක්. අද වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්නේ තන්දූරි oven නැතුව රසම රස චිකන් ෂවර්මා හදන විදිහ. එහෙනම් බලන් ඉන්නකෝ කොහොමද අපි චිකන් ෂවර්මා එකක් ලේසියෙන් පහසුවෙන් සරලව හදන්නේ කියලා. ඉතින් මම මෙතනදී චිකන් vegetable ෂවර්මා සෝස් හදන්න අවශ්‍ය අමුද්‍රව්‍ය සහ රැප් එකට රොටි අරන් තියෙනවා. දැන් මම චිකන් ටික හොඳට කපලා 3-5 කුඩු, ගම්මිරිස් කුඩු, මිරිස් කුඩු, ඒ වගේම තමයි කහ, ඒ වගේම රස පදමට ලුණු එකතු කරගෙන හොඳට මිශ්‍ර කරගන්නවා. මේක විනාඩි 30ක් විතර මැරිනේට් කරගන්න. එහෙම කරගත්තාම හොඳ රසක් ගන්න පුළුවන්. විනාඩි 30කට පස්සේ ඔයාලා ලිපේ ගින්දර මධ්‍යම ප්‍රමාණයේ තියාගෙන චිකන් ටික හොඳට ෆ්‍රයි කරගන්න. ඊළඟට මේ වගේ අපි ෂවර්මා එකට අවශ්‍ය එළවලු ටික කපා ගන්නවා. දැන් ෂවර්මා සෝස් එක හදාගමු. මුලින්ම මම ගාලික් ටික මේ වගේ වංගෙඩියකට දාලා හොඳට පොඩි කරගන්න තමයි යන්නේ. දැන් මම අර පොඩි කරගත්ත ගාලික් ටික මේ බෝල් එකට දාගන්නවා. ඒ වගේම තමයි මේකට මම මියොනිස් සහ පොඩි කරගත්ත ගාලික් දාලා හොඳට මිශ්‍ර කරගන්නවා. මේ සෝස් එක ෂවර්මා එකට ස්පෙෂල් ටේස්ට් එකක් දෙනවා. දැන් අපි රොටි එකට සෝස් ස්ප්‍රෙඩ් කරගමු. ඉතින් මේ විදිහට රොටි එක අරගෙන අපි හදාගත්ත ෂවර්මා සෝස් එක මේ විදිහට රොටි එකේ ස්ප්‍රෙඩ් කරගන්න ඕනේ. ඔන්න ඊළඟට මම මේ රොටි එකට චිකන්, වෙජිටබල් ඒ වගේම තමයි සෝස් ඇඩ් කරලා ටයිට් එකට රෝල් කරගන්නවා. මෙතනදී මම විශේෂයෙන්ම කියන්න ඕන ෂවර්මා එක ඕවර් ෆීල් කරගන්න එපා. ඔන්න ඔයාලට දැන් බලා ගන්න පුළුවන් ගෙදරම හදාගත්ත ස්ට්‍රීට් ස්ටයිල් ටේස්ට් චිකන් ෂවර්මා. අමතක කරන්න එපා මේක try කරන්නම ඕන රෙසිපි එකක්. ඔයාලා මගේ වීඩියෝ එකට කැමති නම් like කරන්න, subscribe කරන්නත් අමතක කරන්න එපා. මෙවැනිම රසවත් රෙසිපි එකකින් ආය හමු වෙමු. හරියප් කිචන් සමග දිගටම රැඳී සිටින්න.